වර්තමානයේ රැකියා විරහිත උපාධිධාරීන් කොපමණ ප්‍රමාණයක් සිටීද? එම උපාධිධාරීන් අතර සිටින බාහිර අභ්‍යන්තර විවෘත හා පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධිධාරීන් ගණන කොපමණද? එම උපාධිධාරීන් ප්‍රමාණය ඔවුන් ලබාගෙන ඇති උපාධිය අනුව වෙන්වෙන් වශයෙන් දැක්විය හැකිද? රැකියා වෙළඳපොළ තුළට පිවිසීමට නොහැකිව ඔවුන් රැකියා විරහිතව සිටින්නේ කුමන හේතු මතද? මේ පිළිබඳව රජය විසින් සිදු කර ඇති අධ්‍යයනයන් මොනවාද? ඒවා සභාගත කරන්නේද? ජාතික ජනබලවේග ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 වෙනි පිටුවේ රැකියා විරහිත උපාධිධාරීන් 35000කට විධිමත් ක්‍රමවේදයක් යටතේ කඩිනමින් රැකියා ලබා දීම සඳහා පියවර ගන්නා බව සඳහන් කරලා තිබෙනවා. ඇත්තට මේ ප්‍රතිපත්ති මාලාවේ අපි උපුටා දක්වනවා නම් 20000ක් ගුරු වෘත්තියට විද්‍යා තාක්ෂණ ඉංජිනේරු ගණිත STEM උපාධිධාරීන් 3000ක් STEM නොවන උපාධිධාරීන් 9000ක් තොරතුරු තාක්ෂණ ශාස්ත්‍රයට ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රේගු දෙපාර්තමේන්තුවට විදේශ සේවාවට සංචාරක කර්මාන්තයට තවත් 3000ක් මේ අනාදී වශයෙන් 35000ක් වෙනුවෙන් රැකියා ලබා දෙන ආකාරයත් ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 වෙනි පිටුවේ බොහොම පැහැදිලිව සඳහන් වෙනවා. ඒ අනුව මෙම වසරේ බඳවා ගැනීමට අපේක්ෂිත උපාධිධාරීන් ගණන කොපමණද? ඒ කුමන ශාස්ත්‍රයන් සඳහාද? ඒ සඳහා මෙවර අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදන ප්‍රමාණය කොපමණද? රැකියා අවශ්‍යතාවය අනුව රජය විසින් ඔවුන්ව බඳවා ගැනීමට අපේක්ෂා කරන්නේ යම් කුසලතා පදනමක් මතද නොයසේනම් තරඟ විභාගයක් හරහා? කලා උපාධිධාරීන් බොහොමයක් උපාධිය ලැබීමෙන් පසු රැකියා සොයා ගැනීමේ අර්බුදයක සිටින හේයින් මේ තත්ත්වය අවසන් කොට මේ රැකියා විරහිත උපාධිධාරීන්ට විසඳුමක් ලබා දෙන්නට තිරසර විසඳුමක් ලබා දෙන්නට යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කවරේද? යත් වශයෙන් ඔබතුමාලා පොරොන්දු වුණා මේ උපාධිධාරීන්ට වයස අවුරුදු 45 වන තෙක් රජයේ තරඟ විභාග සඳහා පෙනී සිටීමට අවස්ථාව ලබා දෙනවයි කියලා. නමුත් ඒ වෙනුවෙන්වත් තවම පියවරක් අරගෙන නැහැ. ඒ නිසා උපාධිධාරීන්ගේ වයස් සීමාව නොසලකා තරඟ විභාගවලට පෙනී සිටීමට අවස්ථාව ඉදිරියේ ලබා දෙන්නට රජය කටයුතු කරනවද? ඒ වගේම විශේෂයෙන් මම කියන්නට කැමතියි වගකීමෙන් මේ රැකියා විරහිත උපාධිධාරීන් වෙනමම සංවිධානය කරලා වෙනමම දේශපාලනික වශයෙන් ඒකරාශී කරලා විශේෂයෙන්ම මම හිතන්නේ මේ ගැන මටත් වැඩිය සුනිල් හඳුන්නෙත්ති ගරු ඇමතිතුමා දන්නවා. එතුමා තමයි පුරෝගාමීව මේ කර්තව්‍ය ඉෂ්ට කළේ. ඒ වගේම මෙහි මාධ්‍ය කැඳවුම්කරු හැටියට මහේෂ් අබේපිටිය කියලා මහත්මයෙකුත් කටයුතු කරයි කියලා මේ උපාධිධාරීන්ම අපිට ඒ තොරතුරු ලබා දුන්නා. ඉතින් ඇත්ත වශයෙන්ම දැන් මේ රැකියා විරහිත උපාධිධාරීන්ට මේ ඇමතිවරුන්ව සම්බන්ධ කරගන්නටවත් ඒ සම්බන්ධීකරණය කරපු නිලධාරීන් සම්බන්ධ කරගන්නටවත් හැකියාවක් නැහැ. ඒ නිසා ගරු අග්‍රාමාත්‍යතුමියගේ මූලිකත්වයෙන් මේ උපාධිධාරීන්ව කැඳවලා ඒ අයට ලබා දෙන විසඳුම ඉදිරිපත් කිරීම යෝග්‍යයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. මගේ ප්‍රශ්නවලට පිළිතුරු බලාපොරොත්තු වෙනවා. ස්තුතියි. ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නයට අපි සතියක් ඇතුළත පිළිතුරු ලබා දෙනවා. ගරු රාමනාදන් අර්ජුනා මන්ත්‍රීතුමා